පාර්ලිමේන්තු උඩ සාකච්ඡා කරන්න යන්නේ 2021 මධ්‍යම පළාත් පේපරේ තිබ්බ බදු ගාන කොහොමද හදන්නේ කියලා. මේක හොඳ ගානක්. ඔයාලා මේක වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් මම දාන්න ටෙලිග්‍රෑම් channel එකේ WhatsApp channel එකේ මේ පේපර් එක. ඔයාලා මේ ගාන හදලා ඉවරනට පස්සේ මේක බලන්න. ඒකට ඔයාලට මේ ගාන තේරෙනවා වෙයි. හරි. අපි ගාන හදන්න පටන් ගමු. ඉස්සලම කියනවා පහත දැක්වෙන්නේ තරංකාරී වෙළඳපොළක භාණ්ඩයක් සම්බන්ධයෙන් පවත්න සැපයුම් ප්‍රමාණය. හරි. ආණ්ඩුව මෙම භාණ්ඩය මත රුපියල් 10ක බද්දක් පනවනවා. විභාගෙ ගිහිල්ලා මේ වගේ දේවල් තිබ්බොත් ඔයාලා අදාළ දත්ත පැත්තකින් ලියා ගන්න. එහෙනම් බද්දක් පනවන ළමයි E10 එක භාණ්ඩයක් මත රුපියල් 10ක බද්දක් පනවනවා. හරි. ඊට පස්සේ මෙන්න වගුවක් තියෙනවා. මේ වගුවස්සේ තියෙන මොනවද? පෙර සැපයුම් ප්‍රමාණය. මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය බිඳුවයි. 10 දී 200යි. 20 දී 400යි. 30 දී 600යි. 40 දී 800යි. 50 දී 1000යි. කොහොම තමයි සැපයුම් ප්‍රමාණයෙන් තියෙන්නේ. පළවෙනියට අහනවා බද්දෙන් පසු සැපයුම් සමීකරණය හොයන්න. මොකක්ද අහන්නේ ළමයි? බද්දෙන් පසු සැපයුම් සමීකරණය නෝරා පළවෙනි ප්‍රශ්න. බද්දෙන් පසු සැපයුම් සමීකරණය. බද්දෙන් පසු ළමයි සැපයුම් සමීකරණය හදන්න කලින් අපි හදා ගන්න ඕන දේ තමයි බද්දෙන් පසු සැපයුම් ප්‍රමාණයන් ටික හදා ගන්න. බද්දෙන් පසු සැපයුම් ප්‍රමාණය හදා ගන්න. එතකොට ළමයි මිල බිඳුවේදී බිඳුවයි නම් එතකොට එතන ගියක් නෑනේ. තේරුණා? හැබැයි මෙතන මෙන්න මෙතනදී අපිට ඕන මෙතන ඉදි කැලක් ගහලා දාලා යන්න පුළුවන්. මම කියලා දෙන්නම් හරියටම. එතකොට 10ක් හම්බුනොත් මෙයාලා 200ක් සපේ. ඔන්න පොයින්ට් එක හොඳට ඔලුවට ගන්න. 10ක් මිල 10ක් ඒ කියන්නේ නිෂ්පාදක රුපියල් 10ක් හම්බුනොත් එයා 200ක් දෙනවා. 20ක් හම්බුනොත් 400ක් සපේනවා. 30ක් හම්බුනොත් 600ක් සපේනවා. 40ක් හම්බුනොත් 800ක් සපේනවා. 50ක් හම්බුනොත් 1000ක් සපේනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන පොයින්ට් එක තමයි මෙයාලා එක භාණ්ඩයකට රුපියල් 10ක බද්දක් ගහනවා. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ පළවෙනි 10 කියන තැන බලන්න. බද්ද පනවන්න කලින් මෙයාට රුපියල් 10ක් හම්බුනොත් මෙයා 200ක් සපේ ඉන්නවා. හැබැයි එක භාණ්ඩකින් 10ක් හම්බෙද්දි මෙයා 200ක් සපෙව්වට රුපියල් 10ක බද්දක් දුන්නොත් මොකද්ද වෙන්නේ? 10ක් හම්බෙන එකකින් ළමයි 10ක බද්දක් ගත්තොත් තුගේ අතේ ඉතුරුනේ බිඳුව. ඒක තේරෙන්න බෑ. ඒක තමයි පළවෙනි පොයින්ට් එක ඔයාලා ඉගෙන ගන්න. රුපියල් 10ක් එක භාණ්ඩෙන් හම්බෙනවා නම් ආණ්ඩුව ඇවිල්ලා රුපියල් 10ක බදු ගත්තොත් උගේ අතේ ඉතුරු වෙන ළමයි 7-5ක්වත් නැහැ බිඳුව. එතකොට මොකද්ද වෙන්නේ? කලින් 10ට 200ක් සපේ හිටපු මිනිස්සයා දැන් 10ක් මිනිස්සු දුන්නත් එයා සපයන්නේ බිඳුව. ඊට හේතුව තමයි අයියේ මේ 10ක් මිනිස්සු දුන්නට මේ 10 ආපිටට රජයට දෙන්න වෙනවා. එතකොට එයාගේ අතේ ඉතුරුවක් නැහැ. එතකොට බිඳුව නම් බිඳුවේ සපයන්නේ කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙනම් ඇත්තම කතාව බද්දෙන් පස්සේ මිනිස්සු 10ක් දුන්නට එයාගේ අතේ ඉතුරුනේ බිඳුවයි. එහෙනම් එයාගේ බද්දෙන් පස්සේ අපි ප්‍රමාණය බිඳුවයි. එතකොට මේ පැත්ත බලමු නිකන් 50ක් නම් මිනිස්සු 50ක් දෙනවා. ඒකෙන් 10ක් තමයි ආණ්ඩුවට දෙන්නේ. අන්න එතකොට යාගේ අතේ ඇත්තට විතර ගාණ කීයද? 40. තේරුණාද? 40. එහෙනම් 40 සැපයුම් ප්‍රමාණය කීයද? 800. එහෙනම් 50ක් දුන්නොත් මෙන්න මෙයා 800ක් සපයනවා. ඒ වගේ තමයි. එතකොට දැන් පිළිවෙලට ඔයාලට එකපාරට මේ අන්තිමකට ගත්ත ඔයාලට පැහැදිලි වෙන්න. එතකොට 20ක් නම් 10ක් ආණ්ඩුවට දුන්නම අතේ ඉතුරු වෙන්නේ 10. එහෙනම් අපි දන්නවා 10 සපයන්නේ 200. එහෙනම් දැන් 20 දී තමයි ළමයි 200ක් සපයන්නේ බද්දෙන් පස්සේ. 30 දී නම් මිනිස්සු 30ක් දුන්නම 10ක් දෙනවා ළමයි ආණ්ඩුවට. එතකොට අතේ ඉතුරු වෙන්නේ 20යි. එහෙනම් 20 දී 400යි. බද්දෙන් පස්සේ නම් 30 දී තමයි 400ක් සපයන්නේ. හේතුව ඇත්තටම උගේ අතේ ඉතුරු වෙන්නේ ළමයි කීයද? 20ක් නිසා. 40 නම් අතේ ඇත්තටම ඉතුරු වෙන්නේ 30යි. එහෙනම් 30 දී සපයන්නේ 600යි. ඔන්න ඔය විදිහට තමයි සැපයුම් ලේඛනය වෙනස් වෙන්නේ. තේරුණාද? ඕක හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ සැපයුම් සමීකරණය හදා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසියිනේ. සැපයුම් සමීකරණය කියන්නේ මොකක්ද එන? US සමානයි E ධන BP. US සමානයි A ධන BP. ළමයි ක්‍රම දෙකක් හදන්න පුළුවන්. ඉස්සෙල්ලා පුළුවන් පළවෙනි ක්‍රමේ දැන් මං කියවනේ මේක හදාගෙන ඉන්න කියලා. එහෙම හදන්න නැතුවත් හදන්න පුළුවන්.
මම ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමයට හදලා පෙන්නනවා. ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමයට හදලා පෙන්නනවා. ඉස්සෙල්ලාම හොයා ගන්නවා වද්දට පෙර සැපයුම් සමීකරණය. වද්දට පෙර සැපයුම් සමීකරණය හොයාගන්න කොහොමද? US සමානයි A ධන BP. US සමානයි A ධන BP. ඒතර බලමු කොහොමද කියලා. මෙතනගේ මම කියලා දෙන්නේ නෑ. මේක මම තියාගන්න ඕනේ. එතකොට A කියලා සමීකරණයක ඉල්ලුම් වෙනවා සැපයුම් අපි හොයන්නේ A වලගේ සහ B වලගේ. මතකයි? A වලගේයි B වලගේයි තමයි හොයන්නේ. එතකොට A කියලා කියන්නේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය. එහෙනම් කීයද? බිඳුව. එහෙනම් A වලගේ බිඳුවයි. B වලගේ තමයි ළමයි හොයන්න ඕනේ. B වලගේ තමයි හොයන්න ඕනේ. එතකොට B වලගේ හොයන්නේ කොහොමද? B වලගේ හොයන්නේ කොහොමද? B වලගේ හොයන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. මේ කැමති තැනකින් ගන්න පුළුවන්. මේ කැමති තැනක වෙනසක් කරන් වලට ගන්න. මම ගන්න මෙතන 40යි 54. මිල ධන 10යි. ප්‍රමාණය ධන 200යි. එතකොට මේ තියෙන්නේ ඩෙල්ටා P, මේ තියෙන්නේ ඩෙල්ටා Q. එතකොට අපිට හදාගන්න පුළුවන් කීයදම 200 බෙදීම 10. 200 බෙදීම 10. එතකොට අපිට නිකම්ම ලියන්න පුළුවන් U සමානයි A වල කියන්නේ නැහනේ. B කියන්නේ කීයද? බිඳුව ධන 200 බෙදීම 10 කියන්නේ ළමයි 20යි P. 20යි P. හරිනේ. ඔන්න ඔහොම ගන්න පුළුවන්. හැබැයි අහන්නේ බද්දෙන් පසු. බද්දෙන් පසු නම් අපි කරන්නේ මිලෙන් බද්ද අඩු කරනවා. මතකයි? මිලෙන් බද්ද අඩු කරනවා. එතකොට මෙන්න මේ QS සමාන බිඳුවනේ අපිට ලියා ගන්න 20යි P වලින් මෙන්න මේ P වලින් අඩු කරනවා ළමයි 10. P වලින් අඩු කරනවා 10. සමීකරණ ළමයි මොකද්ද අපි හොයාගත්තා QS සමානයි බිඳුවරින sorry බිඳුව ධන 20යි P. එතකොට මෙතන අපිට ලියා ගන්න පුළුවන් බිඳුව නේද QS සමානයි 20යි. එතකොට ඔය මිලෙන් බද්ද අඩු කරනවා බදු හින්දා. එතකොට එනවා 20 වරක් P 20යි P 20 වරක් 10 200යි ඍණ. එතකොට QS සමානයි. ඔන්න සමීකරණය ආව බද්දෙන් පස්සේ. කොහොමද එන්නේ? QS සමානයි ඍණ 200 ධන 20යි P. ඔන්න සමීකරණ. බද්දෙන් පස්සේ. ඔන්න ළමයි බද්දෙන් පස්සේ සමීකරණ. එතකොට මෙන්න ඇවිල්ලා තිනවා ඒ වඩාගේ මෙතන එන්නේ ළමයි ඍණ 200යි. ඍණ 200. අයියේ මිනිස්සුන්ගේ බිඳුවක් හම්බ වෙනවා. රජයට 10ක් ගෙවන්නත් එපා. අන්න එතකොට මෙයාගේ ඍණ වෙනවා. ඒක තමයි මම කිව්වේ. මොකද්ද වෙන්නේ මිනිස්සුන්ගේ සතපාක්කත් හම්බෙන්නේ නැහැ ආණ්ඩුවට රුපියල් 10ක බද්දක් ගෙවන්න උනොත් ඍණනේ ළමයි. ඒ කියන්නේ උඹ අතේ සල්ලි දෙන්න යනවා වගේ කතාවනේ. අන්න එතකොට මෙතන 200ක් වෙනවා. ඒක තමයි ඔය කතාව. එතකොට මේ තමයි පළවෙනි ක්‍රමය. මොකද්ද පළවෙනි ක්‍රමය? ඉස්සෙල්ලම බද්දට පෙර මොකක් හොයාගන්නද? සැපයුම් සමීකරණය වෙලා මිලෙන් බද්ද අඩු කරලා මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපිට. මෙන්න මේක තමයි. මොකද්ද? බද්දට පසු සැපයුම් සමීකරණය බද්දට පසු සැපයුම් සමීකරණය. මොනවද තමයි පළවෙනි ක්‍රමය. මොකද්ද? බද්දට පෙර කිව්වා මිලෙන් බද්ද අඩු කරා ගත්තා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මේ වගේම ළමයි කෙලින්ම අපි මං කියලා දුන්නනේ ඔයාලට හොයන්න මොකද්ද? බද්දට පසු සැපයුම් ප්‍රමාණය. එහෙනම් මේ වෙනස කෙලින්ම ළමයි අපි ගමු කොහෙන්ද? මේ වෙනස කෙලින්ම ගමු. මෙන්න මේවා
ඒ කියන්නේ බද්දට පසු තීරුවයි මෙන්න මේ බද්දට පසු සැපයුම් ප්‍රමාණය තීරුවයි මිල තීරුවයි සලකුණු. හරි ඒත් සැපයුම් සමීකරණය කියන්නේ මොකද්ද? US සමානයි A ධන B අපි හොයාගන්න ඕනේ A වලගේ සහ B වලගේ. අපිට ලේසියෙන්ම B වලගේ හොයාගන්න පුළුවන් කීයද? බලන්න කලින් 40 න් ගත්තත් 20 ගමු 20 නම් 30ක් තියෙන එතනක් 10. එහෙනම් ඩෙල්ටා P කියන්නේ ධන 10. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ධන 10යි. හරි ධන 10. එතකොට 10යි. එතකොට මෙතනින් මෙතනට යද්දි 20 නම් 30ට යද්දි ඩෙල්ටා P කියන්නේ ධන 10යි. එතකොට අපි දැන් බලන්නේ ළමයි කොහෙද? නැද තීරුව නෙමෙයි අන්තිම තීරුව. ඇයි ඒ බද්දට පසු ලැබෙන ප්‍රමාණය ඕනේ එහෙනම් 20 නම් 30ට යද්දි 200 නම් 400ට වැඩි වෙනවා. ඒත් ළමයි කීයද වැඩි වෙන්නේ? 200. ඒත් ඩෙල්ටා Q කියන්නේ 200. එහෙනම් 200 දාන්න. එතකොට මේක සුළු කරාම අපිට එනවා 200 බෙදීම 10 කියන්නේ ආයෙත් 20. ඊට පස්සේ අපිට සැපයුම් සමීකරණ ලියා ගන්න බලන්න. දෙවන ක්‍රමය ඈ. ඔයාලා කැමති ක්‍රමයකට හදන්න කොහොමද ඔයාලා ලකුණු හම්බ වෙනවා. හරියටනේ උත්තර එනවනේ එකම එන්න බෑ. එතකොට එනවා A ධන 20යි. සමීකරණයක් හොයනවා කියලා කියන්නේ A වලගේ සහ B වලගේ දෙකම හොයන්න ඕනේ කියලා. දැන් අපි B වලගේ හොයන්න ඉවරයි. ලේඛනෙ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ළමයි අර අපි කතා කරා. අපි 12 වසරේදී කතා කරන්නේ. 12 වසරේදී මුල කතා කරනවා. ඉල්ලුම සැපයුම් පාඩමේදී මේ වගේ කීපී හොයාගන්න පුළුවන් අපිට කැමති සැපයුම් ප්‍රමාණයකුයි කැමති මිලකුයි ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ වාට පුළුවන් ළමයි ඕන මිල 10 දී සැපයුම බිඳුවයි කියලා දාලා හදන්න පුළුවන්. ඒ කියන්නේ නොකිය කියන්නේ බිඳුව ආදේශ කරන්න QS වලට 10 ආදේශ කරන්න P වලට. නැත්තම් 30 400 40 600 50 800 මොකක්ද මොකක්ද ඒක උත්තරේ තමයි. අපි බලමු දාන්න. මම දාන්නම් 20 දාන්න. එන 20 මිල 20 දී නම් මිල 20 කියන්නේ P වලට අපි ආදේශ කරන 20. අපි A නේ හොයන්න ඉන්නේ. එතකොට මිල 20 දී සැපයුම් ප්‍රමාණය 200යි. 200. හරි. මිල 20 දී සැපයුම් ප්‍රමාණය 200. ඔන්න 20 ආදේශ කරගත්තා QS ට 200 ආදේශ කරගත්තා. හරි. එතකොට සමානයි 20 වරක් 20 400. එතකොට මේ පැත්තේ 200. ඒ වලගේ හොයන්න ඕනේ ඉතින් 400 කියනවා තමයි මේ පැත්ත. එතකොට මොකක්ද වෙන්නේ? 200 ඍණ 400 සමානයි A. අන්න එනවටක් ගාලා උත්තරේ A සමානයි ඍණ 200. එතකොට අපිට ලියන්න පුළුවන් දැන් අපි හොයාගත්ත B වලගේ කලින් 20යි A වලගේ ඍණ 200. එහෙනම් දැන් ලියන්න පුළුවන් US සමානයි ඍණ 200 ධන 20යි P. කොහොම ඇදුවත් උත්තරේ එකයි ළමයි මේ. කලින් උත්තරේ මේ උත්තරේ එකිනෙකට සමානයි. හරිනේ. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිහ. ඕක කරලා කියන ඔයාලට ලකුණු දෙකක් හම්බෙනවා. හරිනේ. ඒත් මම හිතනවා මේක පැහැදිලි කියලා. ආයෙ මේවා කරන්න. මොන ක්‍රම දෙකකින් මොන ක්‍රමයකට දුන්න ලකුණු හම්බෙන්නේ ඈ. එතකොට ඔයාලා දැන් දන්නවා සැපයුම් සමීකරණය නේද? බද්දට පෙර US සමානයි 20යි බද්දට පසු US සමානයි වෙන 200 ධන 20යි. ඔයාලට හම්බෙන්නේ මොනවද පැත්තකින් ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලා ගණන් හදන දන මේවා ලියන්න workings. හරි. පටුවලට. මෙම භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් සමීකරණය QD සමාන 150ක් පහයි වෙනම් බද්දට පසු නව සමතුලිත ප්‍රමාණය මිල සහ ප්‍රමාණය හොයන්න. එහෙනම් QD දීලා තියෙනවා ළමයිනේ. QD සමානයි 150 ඍණ 5යි. 150 ඍණ 5යි. අහන්නේ බද්දට පස්සේ නව සමතුලිත මිල සහ ප්‍රමාණය. එහෙනම් හදමු. කොහොමද? QD සමානයි QS. එහෙනම් කීයද QD? දීලා දෙනවා 150 ඍණ 5යි. නම් බද්දට පසුට යන්නේ එහෙනම් QS කියන්නේ ඍණ 200 ධන 20යි. දැන් ඉතින් ඔයාලා ආසන වැඩේ තියෙන්නේ කරන්න මොනවාද?
සුළු කරන්න. මේ ඍණ 200 මේ පැත්තට එද්දි ධන 200ක් එනවා. මේ ඍණ 5 මේ පැත්තට එද්දි ධන 5ක්. එතකොට 150 ධන 200 සමානයි 20යි p ධන 5යි p. 150 200 350 සමානයි 25යි 25න් බෙදමු. හරි. ඒක 350ට අපි 5න් බෙදමු ඉතින් 5යි 75න් බෙදමු කීයද? 5 1යි 70ට කීයද ළමයි? 14යි. එතකොට සමතුලිත මිල 14යි. සමතුලිත මිල 14යි. ඊට පස්සේ මේ 14 කියන එක ඔයාලා කැමති එකකට ආදේශ කරගන්න. ඉල්ලුම් සමීකරණයට හෝ සපියුම් සමීකරණ. මම ඉල්ලුම් සමීකරණයට දාන්න QD වලට දාන්න. QD වලට දාන්න මොකද වෙන්නේ? QD සමානයි 150 හරි නෑ. 5 වාරයක් 14. 5 වාරයක් 14 කියන්නේ කීයද ළම? 5 වාරයක්. ඒතකොට මේ වගේ තව පොඩි ඔයාලා ඩික්මන්ට් දැන් ඔයාලා ඩිකෝනන්ට් කැලලකට දෙන්නේ නෑ. 14 වල 5යිම බලද්දි මං කරපු වැඩක් තමයි ළමයි මං බලනවා දැන් 5 කියන්නේ 10න් භාගනේ. මං ඉස්සෙල්ලාම කරන්නේ ඒ වගේ 10න් වැඩි කරනවා. දැන් ඔයාලා දන්න 140ව 10ව කියන්නේ 14වත් 10ක් 140 කියන්න දන්නවනේ. සරලදී. එතකොට 14ව 10ක් 140 ඒකෙන් භාගෙ බලනවා. එතකොට 5කට එනවනේ මං එහෙම තමයි ගණන් හදුවේ ඉස්සර. එතකොට 14ව 5 කියන්නේ 70. එහෙනම් 150 කඩුනාම 80. එහෙනම් අන්න සමතුලිත මිල ප්‍රමාණය. එතකොට මම තව විදියක් කියදෙන්න. මෙතන එනවා 12 කියලා. 12 ඒවා 5. එතකොට 12 වල 10 120යි. ඒකෙන් භාග කරනවා. තේරෙනවද? ඊට පස්සේ දැන් මෙතන ලොකු ගානක් 18 කියලා හිතමු. 18 වරක් 5. මොකද කරන්නේ? බලන්න 18 වරක් 10. 180යි. ඒකෙන් භාග. අන්න ඒ වගේ තමයි මම කරන්නේ. ඒක ඔයාලත් එහෙම හදන්න. ඔයාලා නැත්තම් පහසු ක්‍රමේ මෙහෙමනම් 14 ගුණ කිරීම පහ නම් ඔයාලා එහෙම හදන්න. කිසි ප්‍රශ්නයක් නෑ. මම නිකන් කිව්වේ. හරි? එතකොට ඔන්න නව සමතුලිත මිල ප්‍රමාණයත් ගත්තා. එතකොට තව දත්ත දෙයක් අපිට එකතු වෙනවා. නෑ නව සමතුලිත මිල නව සමතුලිත ප්‍රමාණය කීයද? 14 සහ 80. හම්බෙන්නේ දත්ත ටික දාගන්න. ඊට පස්සේ අහනවා ළමයි ඊට පස්සේ අහනවා මම ඉන්න ගොල්ලෝ හැම ක්‍රමයකටම කියලා දෙන්න ඔයාලා අදාළ ක්‍රමයට හදන්න. ඒකක බද්දෙන් පසුව ගැණුම් කරුවන්ට දැරීමට සිදුවේ. ඒකක බද්දෙන් කොපමණ ප්‍රමාණය. දැන් මං කියලා දීලා දිනවා මේ වගේ තිබ්බ ගමන් ඔයාලා කටු සටහනක් ගහන්න කියලා. මතකද ගන්න. මේකේ පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් කටු සටහනක් ඇඳලා වැඩේ කරන්න. හරි? දැන් කීයද මෙතන දෙන්නේ 150. 150 පයින් බෙදුවම කීයද? 150 පයින් බෙදුවම 30යි. මතකයි නෙවුවා. කියන්නේ ඉල්ලුම් සමීකරණ ගත්තම 150යි. ඒ කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. මේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය 150 කියලා අපිට මෙතන දාගන්න. මේ දින උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිල හොයන කපටි ක්‍රමය තමයි 150 බෙදෙනවා 5යි. එතකොට 30යි. එතකොට එන්නේ මෙතන මිල. උපරිම ඉල්ලුම් මිල හොයන්නේ MCQ එකක් එහෙම කරද්දි ටක් ගාලා ඒ විදිහට හොයලා දාගන්න. නැත්තම් අපිට QD බිඳුව අවශ්‍ය කරලා හොයන්න පුළුවන්. අපි ලේසි ක්‍රමය තමයි 150 ටක් ගාලා ප්‍රමාණය දෙන්න. එතකොට හරි. ඊට පස්සේ අපි කළු පාටින්ම දගමු බද්දට පෙර. දැන් ළම ඒවලා කියන්නේ නැහැ. ඒවලා කියන්නේ නැහැ කියන්නේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණයක් නැහැ කියන එක. එහෙනම් සැපයුම් අපි පටන් ගන්න මූලේ. මෙහෙම. දැන් සැපයුම්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ගන්න සමතුලිත මිල සහ ප්‍රමාණය. කොහොමද ගන්නෙ? QD සහ QS ආදේශ කරලා. ඊළඟ QD කියන්නේ QD වෙනසක් වෙලා නැහැ. 150 රින 5යි. QS කියන්නේ කීයද ළමයි? 30යි. මේක මේ පැත්තට ගෙනිච්චම 25යි. 150 විතර මේ පැත්ත ඉතුරු. 25න් බෙදලා. 150 25න් බෙදුවම කීයද? P සමානයි 6යි. P සමානයි 6යි. හරිනේ. P සමානයි 6ක්. එතකොට මෙතන දාගන්න පුළුවන් අපිට 6යි. ඊට පස්සේ
අපිට පුළුවන් පෙරසේම මොකක් හොයන්නද? පෙර සමතුලිත ප්‍රමාණය හොයන්න. E ආදේශ කරනවා කැමති එකට. ලේසි එකට දාගන්න. එහෙනම් E සමානයි 20 ආදේශයෙන් QS. ලේසියෙන් ළමයි QS වලට ගන්නවා අයියේ. 20යි බින්දීන්. එහෙනම් QS සමානයි 20 වාරයක් 7. එහෙනම් 20 10ක්. 120. එහෙනම් සමතුලිත මිල 120. සමතුලිත මිල 6යි සමතුලිත ප්‍රමාණය 120යි. ඒ කියන්නේ බද්දට පෙර. ඒකට තව දෙයක් වාගන්න. මේ දින්නේ 9නේ. මුකිය කියන්නේ මේ දින්නේ බද්දට පසු. එහෙනම් බද්දට පෙර P 6යි. බද්දට පෙර සමතුලිත ප්‍රමාණය 120. ඔන්න දේවල් වාගන්න තියෙනවා. හරි. ඊට පස්සේ අපිට අඳගන්න පුළුවන් අලුත් මොකද්ද? සැපයුම් සමීකරණ. අලුත් සැපයුම් සමීකරණ. දැන් අලුත් සැපයුම් සමීකරණේ බැලුවම QS පටන් ගන්න ඍණ 200. ඍණ 200 කියන්නේ මේක ළමයි අපිට තව සුට්ටක් මෙහෙට දික් කරන්න. අන්න ඍණ 200. මම නිකන් මේ ඔයාලා හරියට මනලා දින්න ඕනේ නැහැ. නිකන් ජස්ට් කටු සටහනක් ගහගෙන. එහෙනම් 200 නා මේ මුලට එන්නම ඔන්න ST බද්දින්දා කොහමද ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි දන්නවා නව සමතුලිත බද්දට පසු සමතුලිත මිලක් දන්නවා ප්‍රමාණිත දන්නවා. කීයද? 14 සහ 80. මෙතන 14යි. මෙතන 80යි. මම ඔයාලට බදු පාඩමේදී සහනාධාර මිල පාලනය හැම එකේදීම කියලා දුන්න දෙයක් තමයි අපි මොකක් හරි දැන් බදු සහනාධාර විශේෂයෙන් ඔයාලා කරන්න ඕන වැඩක් තමයි සැපයුම් වක්‍රේ වමට හෝ දකුණට විතැන් වුණාම නව සමතුලිතයේ සිට මොකටද? නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රයට රේඛාවක් අඳින්න ඕනේ. එහෙනම් නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රයට රේඛාවක් අඳින්න. ඒ හේතුව තමයි ඔයාලා හොඳටම දන්නවා මේ සැපයුම් වක්‍ර දෙක අතර වෙනසෙන් පෙන්වන්නේ බද්ධ. මේ ගාන බද්දක් නම් මේ සැපයුම් වක්‍ර දෙක අතර වෙනස බද්ධ. මේ ගාන සහනාධාරයක් නම් මේ සැපයුම් වක්‍ර දෙක අතර වෙනස සහනාධාර. නම් බද්ධ. බද්ධ නිරූපණය කරනවා. එහෙනම් මෙතන ළමයි සම්පූර්ණගේ 10යි. ඒ කියන්නේ 14 ඉඳන් මේ නව සමතුලිත ඉඳන් පැරණි සැපයුම් වක්‍රයට ඇඳලා පස්සේ විතර වෙන නාගේ 10 ඒ කියන්නේ 10යි. ඒ සැපයුම් වක්‍ර දෙක අතර වෙනසනේ. එතකොට 6 සිට 14ට දක්වා මිලෙහි වෙනස් වීම. මං කියලා දීලා දිනවා හැම වෙලේම සමතුලිත මිලෙහි වෙනස් වීම තමයි හැම වෙලේම පාරිභෝගිකයක බදු. එහෙනම් මිලෙහි වෙනස 6 සිට 14 දක්වා 6 සිට 14 දක්වා පාරිභෝගික බදු බර. පාරිභෝගික බදු බර 6 සිට 14 දක්වා. ඒ කියන්නේ කීයද? 6 ඉඳන් 14 වෙනකන් කියන්නේ. 6 ඉඳන් 14 4යි 8යි. එහෙනම් පාරිභෝගික බදු බර 8යි ළමයි. එතකොට මං කිව්වා මොකද්ද? නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රයට ඇඳලා ගන්න කියලා රේඛා. එතකොට බද්ධ නෙන්නේ. එතකොට 14 ඉඳන් මෙතන දාගන්නේ 4. අයියේ මේ දෙක අතර වෙනස 10ක් වෙන්න බෑ. 14 ඉඳන් මේ වක්‍රයට ඇවිල්ලා මෙහි පැත්ත බාදි මිල 4යි එන්නේ. හේතුව මේ දෙක අතර වෙනස 10යි. එතකොට මේ දෙක අතර වෙනස 10යි. එහෙනම් මෙතන 4යි. එතකොට මෙතන 10ක් එන්නේ. එහෙනම් 6 ඉඳන් 4 වෙනකම් 6 සිට 4 දක්වා ඉතුරු දෙක තමයි ළමයි නිෂ්පාදන බදු බර. ඔන්න බෙදිලා ගියවි. රූප සටහන ඇඳලා හොයාගන්නේ ඔන්න ඔහොමයි. මොකද්ද? ඉතලා වක්‍ර දෙක ඇඳලා සමතුලිත මිල ප්‍රමාණය හොයා ගන්නවා. උතර මතක තියාගන්න මේ පොයින්ට්ස් ආය රිවයින්ඩ් කරලා බලන්න. මොකද්ද? 14 නැත්නම් නව සමතුලිත ඉඳන් පැරණි සැපයුම් වක්‍රයට අඳිනවා. මේ දෙක අතර වෙනස හැම වෙලේම බද්ධ 10යි. 14 ඉඳන් ඇඳලා මෙන්න මේ පැත්තට ගිලක් ගැහුවම එන්නේ 4. එතකොට සමතුලිත මිල වෙනස් වෙලා තියෙන්නේ 6 සිට 14 දක්වා. ඒ කියන්නේ 8. එහෙනම් මිලෙහි වෙනස් වීම හැම වෙලේම පාරිභෝගික බදුබර කියලා ඔයාලා දන්නවා. එහෙනම් පාරිභෝගික බදුබර 8යි. එහෙනම් ඉතුරු 6 සිට 4 දක්වා ප්‍රමාණය තමයි නිෂ්පාදන බදුබර. එහෙනම් බද්ද 10යි ළමයි. මේකෙන් 8ක් පාරිභෝගිකයට. ඉතුරු 2 නිෂ්පාදන බදුබර. දැන් මේක මම නිකන් ඔයාලට මතක් කරන්න කියලා දුන්නේ. හැබැයි ඊට වැඩි ලේසි ක්‍රමයක් තියෙනවා. මේක රිවයින්ඩ් කර කර බලන්න. එතකොට තමයි ඔයාලට ඔක්කොම මොනවද ආයෙ ඉස්සරහට දාලා ආයෙ බලුවා. ආයෙ ඉස්සරහට දාලා ආයෙ බලුවා. මේකේ තව ක්‍රමයක් තියෙනවා. මම කියලා දීලා ඉවරයි.
පළ හොඳම පොයින්ට් එක තමයි මොකද්ද? මිලෙහි වෙනස් වීමනේ ළමයි. පාරිභෝගිකයක බදු වර. අපි හොයාගන්න ඉන්නවා පෙර සමතුලිත මිලයි බද්දට පෙර සහ සමතුලිත මිල බද්දට පසු සමතුලිත මිල. එතන මේ දෙක අතර වෙනස බලනවා. කොහොමද? බද්දට පෙර සමතුලිත මිල 6යි. බද්දට පසු සමතුලිත මිල 14යි. එහෙනම් බද්දට පෙර බද්දට පසු එහෙනම් බද්දට පෙර කීයද? 6යි. 14යි. එහෙනම් මිලේ වෙනස් වීම වල දන්නවා 8යි. එහෙනම් මිල වැඩි වීම 8යි. එහෙනම් මේක තමයි පාරිභෝගික බදු වර්ග. එහෙනම් 8යි නම් සමස්ත බද්ද 10යි නම් ඔයාලට තේරෙනවා. ඉතුරු දෙක තමයි නිෂ්පාදන බදු වර්ග. MCQ වලට මේ පොයින්ට් එක ඉතින් ලේසි. අච්චර හදා දින්න දෙයක් නැහැ නේ. මෙහෙම ගන්න පුළුවන්. හැබැයි අර ගමන් අනින්න කියන්නේ ඔයාලා කටුසරණ ගහනකොට එතකොට ඔයාලගේ අර පරණ දේවල් ඔක්කොම මතක් වෙලා යනවා. කොයි ක්‍රමයකට හදුවත් උත්තරේ හරි. එහෙනම් බද්දට පෙර සමතුලිත මිල සහ බද්දට පසු සමතුලිත මිල අරන් මේ දෙකේ වෙනස අරන් අපිට ගන්න පුළුවන් පාරිභෝගිකයක බදු වර. ඊට පස්සේ මුළු බද්ද 10 හින්දා 10 පාරිභෝගික බදු වල ගන්න නිෂ්පාදන බදු වර එනවා. කොහොම ඉවත් ලකුණු හම්බෙන්නේ. මම හිතනවා එකක් තේරෙන්නේ නැති කියලා. අන්තිමේට රජයේ ආදාය හැමදාම අහන ප්‍රශ්න. රජයේ ආදායම නැත්තම් රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම. ඒක හොයන්න නම් හැම වෙලේම බද්ද ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණය පමණයි. බද්ද ගුණ කිරීම නව සමතුලිත ප්‍රමාණය. ඔයාලා දන්නවා බද්ද 10යි. දැන් නව සමතුලිත ප්‍රමාණය දන්නවා. කීයද ළමයි? 80යි. නව සමතුලිත ප්‍රමාණය 80යි. එහෙනම් 10 වරක් 80 800. රජයේ බදු ආදායම 800. මේ ගාන හොඳ ගානක්. ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොම මොකක්ද ඉගෙන ගත්තේ ඉස්සෙල්ලා? පළවෙනියට ඉගෙන ගත්ත කී පොයින්ට් එක තමයි කොහොමද ලේඛනයක් වෙනස් කරගන්නේ බද්දෙන් පස්සේ. ඊට පස්සේ අදාය මතක් කරගත්තා. A හොයන්නේ කොහොමද? B හොයන්නේ කොහොමද? වක්‍ර අඳින්නේ කොහොමද? ඊට පස්සේ නව සමතුලිත A සිට පැරණි සැපි වක්‍රයෙන් නම් බද්ද දෙනවා කියන පොයින්ට් එක මතක් කරගත්තා. ඊට පස්සේ කොහොමද බද්දට පසු සමතුලිත ප්‍රමාණය හොයන්නේ කියන්නේ පෙර සැපියුම් සමීකරණ අරගෙනයි මිලෙන් බද්ද අඩු කරනවා කියලා ඉගෙන ගත්තා. මේ හැම පොයින්ට් එකක්ම ඔයාලා මතක් කරගන්න රිවයිස් කරන්න හැමදාම කරන්න අනිවාර්යෙන් හැමදාම ඩේලි මිල පාලනයේ බදු සහන ආධාර ඔය එක ගාණක් හරි හදන්න. සාර්වාර්ථිකයේ ගාණක් හදන්න. ජාතික ගිණුමක් හදන්න. ඊට පස්සේ වාණිජ බැංකු ගාණක් හදන්න. විභාග දක්වාම හදන්න. එතකොට ඔයාලට ඔළුවට යන වැඩි මේ වගේ ආයෙ තව ගාණකින් හම්බෙමු. දැන් අද බද්දන්න කරේ. අපි ඊළඟට සහන ආධාරකින් වගේ එකකින් හම්බෙමු. මම හිතනවා මේක ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. එහෙනම් ජය වේවා.